සාමාන්‍යයෙන් ප්ලාන්ට් එක හදන් එනවනේ ගිහින් ගිහිල්ලා. ඉතින් එයා අපිට මේ විදිහට ටෙස්ට් කරලා මොකුත් දෙන්නේ නැහැ. හරිද? ඔව්. අපි එයා දෙනවා හරි කියලා. ඔව්. ඉතින් අපි අහුවොත් හදිස්සියේ කොහොමද බලන්න නැහැ මොකුත් බලන්න දැන් අපි කැලේ දාලා තියෙනවා. ඔව්. ඉතින් අපි ගෙදර වලට අරන් එනවනේ. ඇවිල්ලා ඉවරලා වැඩේ කරන්න ගත්තම වැඩේ අවුල්. එතකොට අපි ආයෙ අතෙන්ද ගෙනියන්න යන්නෙත් නැහැ. අනිවාර්යයෙන්. වෙලාවකුත් නැහැ සමහර වෙලාවට. ඒක වැඩේට දෙපාරක් අස්ස දෙන්න බෑනේ. ඊට පස්සේ කොහොමද කිලෝමීටර් 15 25 ක් දුරනේ යන්නේ. ඔව්. ඊට පස්සේ අපි ඕක දැන් අපිට පුළුවන් දවසට කරන් යන්න කර දවස් කීයක් යනවා සතිය වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන් මාස. අනිවාර්යයෙන්. එතකොට අරයා පිළිගන්නේ අර කතාව. මේක වැඩ කරේ නැහැ කියන එක පිළිගන්නේ නැහැ. අනිවාර්යෙන්. එයා කියන්නේ ඉතින් එහෙම නෝ එදා අරන් එන්න. ඉතින් අපිට ඕක කරෙන්නේ නැහැ නේ. අනිවාර්යෙන්. මම මෙතන තමයි මෙතෙක් මේ වගේ වෙල්ඩින් එකක් ගහලා මේ කලර් එක අරගන්නවා පෙන්නුවේ. අනිවාර්යෙන්. මමත් ප්‍රයාස කරලා තියෙනවා දැන් අවුරුදු 10ක් විතර. ඔව්. සමහර වෙලාවට ප්ලාන්ට් එක ගත්ත මුල් කාලවල කලර් එකට ආවා. ඔත් පස්සේ මේ වගේ ප්‍රශ්න ආවම හරි හදාගන්න කෙනෙක් නැතුනම අපි ඉතින් ගොඩක් කරදර වෙලා. අනිවාර්යෙන්. ඒකෙන් ඉතින් අපි පුළුවන් විදිහට වැඩේ කරා. දැන් අයියට මුල් තත්ත්වය වල මුල් මැෂින් එක ගත්ත කාලේ වගේම ඒ වෙනස දැන් තේරෙනව නේද? ඔව්. ඔය තමයි රියල් කලර් එක ඇත්තටම මේ තිග්ගත්. මෙහෙම ඉතින් සාමාන්‍ය මේ ටැන්ක හදලා මෙහෙම ගහලා බලලා මේ විදිහේ කලර් එකක් එනවා කියලා දෙනවා කියන්නේ ඉතින් සුපිරි තමයි. බොහොම ස්තුතියි.